කොරියානු ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී මෙම සමුළුව ආරම්භ වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මූන් සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හුවෙන් ක්වෑන් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මෙවන් සංවිධාන යුගයේ අවශ්‍යතාවක් වන්නේ වත්මන් ආණ්ඩුවල සහ සේවා සංවිධානවල කාර්යභාරය දැඩි පරිවර්තනයකට භාජනය වෙමින් පවතින නිසායි. 2008 වසරේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් සමග ලෝකයේ බොහෝ ආණ්ඩුවලට අයවැය පරතරය අවම කිරීම පිණිස සකසුරුවම් විකල්පවලට යොමු වීමට සිදු වුණා. පොදු මුදල් වියදම් කිරීමේදී මතුවූ පීඩනය නිසා රජයේ වියදම් කප්පාදු කිරීමට සිදු වුණා. සමහර ආණ්ඩු ව්‍යුහාත්මක වෙනස්කම් පදනම් කර ගනිමින් සමාජ සුබසාධන කටයුතු කප්පාදු කරමින් සිටිනවා. මූල්‍ය විනය අයවැය පාලනය සහ අයවැය පරතරය අවම කිරීම යන්නේ අදහස් කරන්නේ ආණ්ඩුවකට ඇතැම් සමාජ සුබසාධන වගකීම් අතහැර දැමිය හැකි බව නෙවෙයි. එසේම රාජ්‍ය සේවයේත් ප්‍රතිඵල ඉලක්ක කරගත්තක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ විශාල කාර්යයේදී ආණ්ඩුවේ සහ සේවා සංවිධානවල කාන්තා නියෝජනය වැදගත්. කාන්තාවන් සම්බන්ධ කරගත යුත්තේ සහාය කණ්ඩායම් ලෙස පමණක් නෙවෙයි. ප්‍රාදේශීය මට්ටමේ විතරක් නෙවෙයි ඉහළ මට්ටම් වලත් නිලධාරිනීන් සිටිය යුතුයි.